UAE වල ඉන්න කට්ටිය තමන්ගේ පාස්පෝර්ට් එක පරිස්සම් කරගන්න. දැන් අලුත්ම ප්‍රවණතාවය පාස්පෝර්ට් හොරු බිහි වෙලා. මම ඊයේ දැක්ක සෑම් බ්ලොග් එකේ එහෙම සිද්ධියක් අනාවරණය කරනවා. මං හිතන්නේ UAE වල තියෙන හොඳ YouTube channel එකක් තමයි සෑම් බ්ලොග්. සෑම් කියනවා කාමරයක දෙන්නෙක් ඉඳලා තියෙනවා. යාළුවෝ දෙන්නෙක්. එක යාළුවෙක් කරලා තියෙන වැඩේ අනිත් යාළුවගේ පාස්පෝර්ට් එක හොරගම් කරලා උකස් කරලා ඒකේ ටොෆි චොක්ලට් අරන් ගිහිල්ලා කොළඹ. දැන් අර පාස්පෝර්ට් එක නැති ළමයා කොහෙද දන්නවද ඉන්නේ? සෑම් කියන පරිදි ඔහු ඉන්නේ වැල්ලෙලු නිදියන්නේ. බලන්න කොච්චර පවක්ද කියලා. ඇත්තටම කෙනෙක්ගේ පාස්පෝර්ට් එකක් කියන්නේ ඒක රත්තරන් හා සමාන දෙයක්. මුළු ජීවිතේම රැඳිලා තියෙන එතන. ඒක විදේශ රටක ගියාම ඇත්ත වශයෙන්ම මේකේ වටිනාකම දෙගුණ තෙගුණ වෙලා පේනවා. ඒක නිකම්ම කොල කෑල්ලක් නෙමෙයි. ඒක ආරක්ෂා කරගන්න තමන් දැනගන්නත් ඕනේ. ඒ වගේම ඒක හොරකම් නොකිරීමට විනාශ කිරීමට යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් මං හිතන්නේ ඒක ලොකු පාප කර්මයක්. පාස්පෝර්ට් එකක් නැති වුණාම හදාගන්න හරි අමාරුයි. විශේෂයෙන්ම මෙහි ඉන්න ළමයිගේ පාස්පෝර්ට් එකක් නැති වුණොත් පුදුමාකාර රස්තියාදුවක් තියෙනවා. එතකොට බලන්න කොච්චර දවසක් නිවාඩු ගන්න වෙනවද කියලා. කොච්චර වේදමක් දරන්න වෙනවද? ඒ දරුවගේ රස්සාව පවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා අපි මං හිතන්නේ සමගියේ ඊටමත් විනීතව හැසිරුණොත් ඒක ගොඩාක් හොඳයි. මේ අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ කෙනෙක්ගේ පාස්පෝර්ට් එකක් එහෙම නැත්නම් ආරක්ෂිත ලිපි යම් කිසි තැනක වැටලා තිබුණොත් හරි නැති වෙලා තිබුණොත් හරි කොහොම හරි ඒක ඔහුට හෝ ඇයට ලබා දෙන්න. මෙල් TV නිරන්තරයෙන් ඔබ සමගයි. පුළුවන් නම් ෆලෝ කරන්න.